බණ්ඩාරයියා මේ වරේක පුතේ අඩිය තියලා ඉක්මනට. කොහෙද තාත්තේ මාව මේ එක්කන් යන්නේ? ඔහේ එක්ක යන්නද උඹ පැහැන්පත් උඹලාගේ අම්මා වගේමයි කියවිල්ල විතරයි. මේ වරේ යන්න මම පැහැෙන්නේ පැහිච්ච ගන්නද? අනේ බලන්න මගේ මේ ස්කින් එකට ඩැමේජ් වෙනවා. උඹලාගේ අහවල් ඉතින් අපි ඔහොම දව්වේ කරෝනේ මේ වරේ. උඹ මේ ටැලන්ට් කියන ගැලපෙන එකෙක් හොයා ගන්න ඕනේ මේ කොහෙවත් නැති ඇමරිකන් කාරයෙක් හොයා ගන්න පුදුම කරදරයක් තියෙන වීදම් කරලා එපා වෙලා. මේ වරේ යන්න ඇතුළට. සති දෙකයි වෙඩින් එකට තියෙන මාව මේ අවුවේ කරකවනවා දාගෙන. බබා වෙන්න හදනවා යමන් ඇතුළට පැහැෙන්නේ නැතුව. පැහැෙච්ච කම් කියලා නැතුව එන්නේ පාඩු වෙනවිල්ලා. ආයිබෝන් එන්නසෝදේ. මයි පුතේ මට තමයි යක්කල පන්සල් පාරේ බණ්ඩාර කියන්නේ. ඉතින් මේකේ වැඩ කරපු ගොඩාක් පරම්පරා ගානක ඉඳන් ඉතින් අපේ පවුලේ හරි හිතවත්. මම මේ ආවේ අපේ කෙල්ලගේ මගුලට රත්තරන් බොරුටියක් කරා යන්න. අපිට හොඳ වෙන් ටිකක් පෙන්නනවද? සර් ඇවිල්ලා තියෙන හොඳම දවස්වල ජූලි මාසේ 18 19 යන 20 දවස්වල වෙඩින් ජුවලරිස් වලට හොඳ ඔෆර් එකක් යනවා. ඒ විතරක් නෙවෙයි සර්. ගයන් ගෝල්ඩ් හවුස් අපේ ෂෝරූම් එකේ අනිත් ජුවලරි වලට හොඳ ඔෆර් එකක් යනවා. ඔක්කොටම කලින් පරම්පරා ගානක සම්පතක් තියෙනවා අපේ කෙල්ලට පෙන්වන්න. පොඩ්ඩක් හිටන් කෙල්ලේ මම උඹට බඩුවක් පෙන්වන්නම්. මේක බලපන්. ඇයි තාත්තේ අච්චියා මට බඩුව කියන්නේ? යෝ මේ 2000න් පස්සේ පරම්පරාව නම් දුවේ තනිකර වල් වැදිලා තියෙන්නේ. ආච්චියම නා නෙමෙයි අපෝ කරේ තියෙන මාළේ දිහා බලපන්. ඔබ දන්නවද පුතේ වැඩ? බලගේ ආච්චියා මගේ මගුලටත් රත්තරන් බඩු ගත්තේ ගයන් ගෝල්ඩ් හවුස් එකකින්. මගේ මගුලට රත්තරන් බඩු ගත්තෙත් ගයන් ගෝල්ඩ් හවුස් එකකින්. දැන් තෝගේ උඹේ මගුලට රත්තරන් බඩු ගන්නෙත් ගයන් ගෝල්ඩ් හවුස් එකකින්. දවසක මතක තියාගන්න. උඹේ ළමයාගේ මගුලටත් රත්තරන් බඩු ගයන් ගෝල්ඩ් හවුස් එකෙන්ම ගනි. අවුරුදු 40කට වැඩි විශ්වාසනීය වගකීම නිසායි මම උඹව අද මෙතනට එක්කන් ආවේ. සර් එතකොට අර කෝල් කරලා කිව්ව බඩුව ගෙනාවද? දුවගේ තැස් පේනවා හරියට අඩුදු මන්දා. මේ තියෙන්නේ සර් දුව ගැන නම් නෙවෙයි ඇහුවේ කරන රත්තරන් බඩුව ගැන. කෙල්ලි ඔය බෑග් එකේ තියෙන රත්තරන් බඩුව අරන් පෙන්නකම්කෝ මේ නෝනාට. ඔයා ගාව තියෙන පැරණි රත්තරන් බඩු ටික ගෙනත් දීලා අද පවතින රන් මිලට රන් භාණ්ඩ හුවමාරු කර ගැනීමටත් 130ක මූලික ගෙවීමක් කරලා රත්තරන් බඩු ටික ටික ගෙවන්න ගන්නත් මීට අමතරව උකස් සේවාවන් සහ නවතම තාක්ෂණය යොදා ගනිමින් ඔයාගේ රන් ආභරණ නවීකරණය කර ගැනීමටත් විවිධ විලාසිතාවන් වලින් පිරුණු රන් ආභරණ සාධාරණ මිලට මිලදී ගන්නත් ඔයා එන්න මොන තැනක් තමයි යක්කල ගයන් ගෝල්ඩ් හවුස් කියන්නේ. කෝබන් උඹේ අර ඇමරිකන් පුරවැසි භාගයක් තියෙන මේ ප්‍රේමවන්තයා ඌ බස් එකේ දෙන්නේ. Hello, uncle. Hello, sweetie. Hello, Petio. මොකද තාරිද? ජයට මගුලක් ගන්නවා නම් ඉතින් අපි දෑවැද්ද දෙන්න අමතක කරන්නේ නැහැ. ලක්ෂ 30 40ක රත්තරන් බඩු හදන්න තමයි අපි ගයන් ගෝල්ඩ් හවුස් එකට ආවේ. අපේ ඉතින් හත්බුදු පරම්පරාවක කිසිම කෙනෙක් පිට ගියපු මිනිස්සෙක් නැහැ. අපි රත්තරන් බඩු ගන්නත් ආවේ එකම තැනට තමයි. අපේ නෑනේ ඔය පිට යන පුරුදු. කියපන් දුවේ. මේවා මේ වැඩිහිටියෝ කතා කරන්න ඕන දේවල්. දැන් ඔය ළමයාගේ වැඩිහිටියෝ කවුරුත් ආවේ නැද්ද? Uncle, අපේ අම්මේ ඇවිල්ලා ඉන්නේ. අනේ අම්මිතාද? බණ්ඩාරයියා තිලකා මයි පුතේ තරහ නැතුව උඹේ සම්පූර්ණ නම මට කියපන්. අංකල් මගේ නම තරිඳු බණ්ඩාර.